හෙලෝ කොහොමද ඉතින් ඔයාලට එනකද මාත් එක්ක ලස්සන පන්සලක් බලන්න යන්න. මේ තමයි බොල්ලගල තියෙන මානෙල්වත්ත පන්සල. ඉතින් මේක ජපන් පන්සලක්. ඉතින් මේකේ ෆොටෝ ෂූට්, වෙඩින් ෂූට් කරනවා. මේක හරිම ලස්සන ලොකේෂන් එකක්. මේ පන්සල ඇතුළට ගියාම මෙන්න මෙහෙම ලස්සන දේවල් තිබුණා. ඒ පන්සල ඇත්තටම හරිම පිරිසුදුයි පිළිවෙලයි. මම මේ පන්සලට ගිය පළවෙනි වතාව. ඉතින් මේ ඉන්නේ අපි දෙන්න. අපි දෙන්න ඉතින් පන්සල වටේ චූටි රවුමක් ගියා. දැන් ඉතින් අපි මේ අර වැවක් වගේ තියෙනවා අන්නේ පැත්තට යන ගමන් ඉන්නේ. මේ ඉතින් අපි එතනට ගිහිල්ලා. මම මේ ඔයාලට පෙන්නන්නේ අහසේ යන කුරුළු රංචු දෙක. දැක්ක අය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට ඉතින් මට තිබ්බ ආසාවට මම වැවට බැස්ස කකුල සෝද ගන්න. ඒකේ වතුර සීතල නෑ හරිම රස්නේ. ඒත් ඉතින් කකුල සෝදගෙන මං ආවා. ඉතින් මේ බලන්න වැහිබර කාලගුණයක් එක්ක අපි දැක්ක ලස්සන view එක. ඊට පස්සේ ඉතින් අපි ආයෙත් ඇවිදගෙන පන්සලේ වෙන පැත්තකට ගියා. ඉතින් අපි මෙන්න මෙතනට තමයි ඊළඟට ගියේ. බලන්නකෝ ඉතින් ඔයාලා. ඇත්තටම මේ පන්සල හරිම ලස්සනයි. ගියාම හිත නිවෙනවා මාර සැනසීමක් දැනෙන්නේ. ඉතින් දැන් තමයි ලස්සනම දේවල්ට පෙන්වන්නේ. බලන්නකෝ ළමයි අපි ඒ ගිය වෙලාවේ අහස පීච් කලර් වෙලා මාරම ලස්සනයි. මම ගොඩක් අහසට කැමති කෙනෙක්. අහසට මම පෙම් බඳිනවද කොහෙද? ඒ තරම් මාරම ලස්සනයි. මට අහස දැක්කම අමුතු සැනසීමක් ලැබෙනවා. දැන් ඉතින් අපි මෙතන මේ උඩට යන්න හදන්නේ. අපි උඩට ගිහිල්ලා හම්බෙමු. දැන් ඉතින් අපි මේ උඩට යන ගමන් ඉන්නේ. එනකොටට ගිහිල්ලා මම පෙන්නන්න. දැන් ඉතින් අපි මේ උඩටම ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් මම වැඩි කතා කරන්නේ ඔයාලට ලස්සන view එකක් බලන්න දෙනවා. ඊට පස්සේ ඉතින් අපි පහලට ආවා. එතන පහන් පත්තු කරලා තිබ්බ පහල. අපි ඒ ටිකත් වැඳගෙන අපි ගියා චෛත්‍ය පැත්තට. ඉතින් අපි චෛත්‍ය වටේත් ගිහිල්ලා චෛත්‍යෙත් වැඳගෙන ආවා. ඉතින් බලන්නකෝ මේ ලයිට් වල ලස්සන. ඊට පස්සේ ඉතින් මම දැක්කා ලස්සනට හැලමල් ගොඩක් පිරලා තිබ්බ හැලගහ. මං ඉතින් ඔයාලට දැන් මේක තමයි පෙන්වන්නේ. ඊට පස්සේ අපි බෝධිය පැත්තට ගිහිල්ලා පහන් පත්තු කරලා හඳුන් කූරුත් පත්තු කරලා ප්‍රාර්ථනා කරලා හිතේ සැනසීම ලැබෙන්න කියලා. මං කවදාවත් පන්සල් ගිහිල්ලා කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. මං එක ප්‍රාර්ථනාවයි කරන්නේ හැමෝටම හිතේ සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා. ඒක මං ඉස්සර ඉඳන් පුරුදු වෙලා තියෙන විදිහ. ඉතින් ආයෙත් මේ වලට පෙන්නන්නේ නෙළුම් මල් වගේ තියෙන ලයිට් ටිකයි අර මල් පෙරලා තිබුණ ඇහැල ගහයි. ඉතින් ඉස්සර මට මතකයි අපේ තාත්තා හැලමල් කල්ලා දෙනවා අපිට පන්සල් ගෙනියන්න. ඉතින් පන්සලේ ලස්සනත් මේ වගේ පෙන්වන ගමන් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. අලුත් vlog එකක් අරන් ආයෙත් එන්නම්. ආදරේ හැමෝටම. බයි බයි.